good morning යාළුවනේ. අද අපි හදිස්සියෙම දාගත්ත පොඩි ගමනක්. ඒ තමයි හෝර්න් තැන්න. දැන් අවුරුදු 12කට පස්සේ නෙළුමල් පිපිලා කියලා අපිට ආරංචියක් ආවා. මුළු ලංකාවම වෛරල් වෙනවා. අපි දැන් යන්න ලෑස්ති නෙළුමල් බලන්න. ඇත්තටම කිව්වොත් අපි පරක්කුයි. මොකද දැන් වෙලාව හරියටම උදේ 9:51යි. අද බදාදා දවස ඔක්තෝබර් 8 වෙනිදා. අපි යන්න නෙමෙයි හිටියේ. හැබැයි අපි හදිස්සියේ ශනික තීරණයක් එක්ක සඩන්ලි මේ කතා බහ කරලා දැන් එනවා කියන ලෙවල් එකේ තමයි දැන් මේක අපි ඕගනයිස් කරගත්තේ. රාත් අපි යන්නේ අපේ කාර් එකේ. එතකොට අපිත් එක්ක තව අපේ පුරුදු පරිදි වෙනද මම ධනංජයත් එක්ක බයික් යන්නේ. අද ධනංජය ඒ පැත්තෙන් කලින් ගිහිලා බයික් එකේ ධනංජය නංගි. අද මාත් එක්ක චලිතයි දිනුෂයි සම්බන්ධ වෙන අපි මේ ගමනට. අපි ගිහිලා බලමු කොහොමද කියලා. තාම කවුරුත් ආවෙත් නැහැ. අපි තාම කිලෝමීටර් 70ක දුරින් ඉන්නේ හෝර්න් තැන්නට. අපි යන්න පාර අපිට වැටලා තියෙන්නේ පතන හන්දේ. ඒ පතන හන්දේ පොඩ්ඩක් ඉස්සරහට අපිට හම්බෙනවා ඩෙවොන් සෙන්ක්ලෙයාර් දියාල දෙක. ඊට පස්සේ තලවකෙලේ. ඊට තලවකෙලේ හරහා අපි යනකොට තලවකෙලේ තේ පරිශන ආයතනයේ අපිට හම්බෙනවා. අපිට බලාගෙන යන්න පුළුවන් රදල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය. ඊට අමතරව අපිට වැදගත්ම දෙයක් තමයි නානෝ දුම්රිස්ථානේ. ඊට පස්සේ බ්ලැක් පූල් හන්දෙන් තමයි අපි නුවරඑළිය පැත්තට යන්න නැතුව කෙලින් පාරේ හෝර්න් තැන්න නැත්තම් ලෝකාන්තයේ පැත්තට යන්න ඕනේ. අද අපි ගිහලා බලමු අපේ ගමන කොයි වගේද, මොන වගේ ගමනක් වෙයිද, අපි පරක්කු වෙයිද, වහීද, අපිට මල් දකින්න පුළුවන් වෙයිද, තහනම් කරලාද දන්නෙත් නැහැ. නෙළුව මල් බලන එක ගිහලා බලමු අද අපි. කට්ටිය තාම නැත්තේ මොකද කියලා. දිනුෂයි සඳුනිත් එනවා අද අපේ ගමනට. තාම නෑ පළවෙනි සමාජිකයා අපේ චලිත සම්බන්ධ වෙනවා. තමයි චලිත අදහස්. good morning. කොහෙද යන්නේ? හෝර්න් තැන්න යනවා කියන්නේ. හරි මේ තමයි චලිත අපේ නිම්සර ෆොටෝග්‍රැෆි. බලමු චලිතත් එක්ක අද ගහන ෆොටෝස් ටික කොහමද කියලා. දැන් අද අනිවාර්යෙන් මේ චලිත කියනවා ෆෝන් එකේ එක්ක චිප් එක නැහැ, එක්ක බැටරි නැහැ, අනිවාර්යෙන් මොකක් කර කියනවා. යා. නගින්න. අපි කිව්වා වගේම චලිතගේ ෆෝන් එකේ කැම් එකේ බැටරි නැහැ. එතකොට අපි දැන් යන ගමන් කැම් එක ගන්න. අපි දැන් කැම් එකත් අරන් තමයි යන්න ඕනේ. එතකොට තව අනිත් දෙන්නත් ඇවිල්ලා ඉන්නේ. චලිතගේ කැම් එක තියෙන්නේ කොහෙද? එතන. අරන් එන්න. ඇවිල්ලා ඉන්නවා දිනුෂ සමග සඳුනි. ෂෝ එකට යනවා වගේ දෙන්න ඇවිල්ලා තියෙනවා. කොහෙද යන්නේ? ඒවා සපතට යන්නේ. නගින්. Hi දිනුෂ. හලෝ කොහමද? ඉන්න බෑග් දෙක අරගෙන ඉඳගන්න. Hi සඳුනේ. මේ බෑග් එක පිටිපස්සට දාන්න. අපි දැන් හොඳම සිග්නල් එකක් අපිට හම්බ වෙනවා අපි නුවරඑළියට ළඟා වෙනවා කියන එකට. මොකද වැස්ස පටන් ගත්තා. ඒක අපි දැන් යන ගමන් අපි දැන් නානුවේ පහු කරගෙන යන ගමන් උතරම් වහිනවා. මේ හැබැයි අපි දන්න එක දෙයක් තමයි මේ වැස්ස ගොඩක් වෙලා තියෙන්නේ. මොකද මෙහෙට නුවරඑළිය කියලා කියන්නේ තාම ක්ෂණයකින් දේශගුණය වෙනස් වෙනවා. වාහන ගොඩක් එනවා. මොකද අපේ මගෙත් එක වෙන ගමනයක් අපි ගොඩක් වෙලාවට අපි දෙන කරා විදිහින් ධනංජය අද නංගිත් එක්ක ගියා බයික් එකේ. ඒක ධනංජය අපිට කතා කරලා කිව්වා වාහන කිහිපයක් ඒ පැත්තට ගියා කියලා. ඒ කියන්නේ අදත් සෙනග ඉඳි මේ ලොං වීකෙන්ඩ් එක කරනාට සෙනග ඉඳි. අපි තවමත් තියෙන නානුවය සහ බ්ලැක් පූල් කියන කොටස් අතර. ඒකට තවමත් අපි නුවරඑළියට අපි දැන් නුවරඑළිය වලට උඩින් පේනවා නම් ඒ නුවරඑළිය තමයි අපිට පේන්නේ. ඒ නුවරඑළිය හරියටම කිව්වොත් උතන තියෙනවා සිංගල් ට්‍රී හිල්. ඒ වගේ කොටස් තමයි පේන්නේ. දැස්සත් එක්ක තමයි ප්‍රශ්නේ අද හරියට. ෆොටෝග්‍රාෆර් අලුත් ෆොටෝග්‍රාෆර් ට්‍රේනින් කෙනෙක් ගන්න තියෙනවා. ඒකයි බරෝ තියෙන ප්‍රශ්නේ. හරි. ඔයාලා අපි ඉන්ස්ටා ෆොටෝග්‍රාෆි ෆලෝ කරන් යන්න. ෆොටෝග්‍රාෆි කරනකොල්නේ ආවත් ටීම් එකට අලුත්. හැබැයි අලුත් වුණාට හතරම කරගෙන යනවා වැඩ ටික. ඒතර අපි දැන් ඉන්නේ බ්ලැක් පූල් වල. බ්ලැක් පූල් හොඳ ප්‍රසිද්ධ හොටෙල් එකක් තියෙනවා. ඒතකොට බ්ලැක් පූල් ජංක්ෂන් එකෙන් අපි යන්න ඕනේ කෙලින් පාර. එතකොට මෙන්න මේ පාර ඉතර සුබදායක එකක් නෙමෙයි. මොකද පාර සවුත් වෙයි. අපි බලමු එහෙනම් කොහොමද බ්ලැක් පූල් වල ඉඳන් බර්ල්සෙල් ලෝකාන්තයට යන්නේ කියලා. තමයි ලෝකාන්තර කිලෝමීටර් 27.18ක් තියෙනවා මෙතන.
ගිහලා බලමු. බ්ලැක්පෝල් ඉඳන් යන පාරේ අපි දැන් මෙතන හරියට තියෙන අඹේවැල ෆාම් සීලෑන්ඩ් ෆාම් නිව්සීලන්ඩ් ෆාම් එකට කිලෝමීටර් 3යි. අපි දැන් හරියටම ඉන්නේ අඹේවැල ස්ටේෂන් එක ගාව. ඔයාලට පේනවනේ. එතනින් කොයි පාරද? කොයි පාරද? අයියා ලෝකාන්තර පල්ලේ පාර. පල්ලේ පාරනේ? පල්ලේ පාර. හරි thank you. පේනවනේ ඔක්කොම වාහන යන්නේ. ඔව් අයියා මනක්වත් බල්ලෙන්න. සෙනග ගොඩක් ගියාද? අඩුයි නම් හොඳයිනේ. යනවා හරි. දැන් හරියට අඹේවැල ස්ටේෂන් එක. හරි. ආගර. හරි. ඉතින් කෙලින්ම ගියොත් ලෝකාන්තර කියලා තමයි කිව්වේ. ගිහලා බලමු. ඉතින් මිනිස්සු කැරට් තියනවා සලාද කොළ පේනවනේ මිනිස්සු එළවලු වංගරස්සලා වගේ එළවලු තමයි ගොඩක් මේ ප්‍රධාන ජීවනෝපාය. සලාද ලීක්ස් කැරට් කරම අර උඩ ලීක්ස් වගාවක් තනි කරම බලමු අපි කොහොමද මේ ගමන කියලා. අත්‍තර මේක විශේෂයෙන් කියනවා අර එනවා නම් වාහනේ කියනවා නම් පේනවනේ අනතුරුදායකයි ප්‍රවේශමය රියපද වන්න. මොකද මේ පාර පොඩි ඒකට එන වාහන යක් වේගෙන් එනවා මෝරටම වගේ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් පදවන්න ඕනි. හිමීට ආරක්ෂා වුණාට මේ දකුණු පැත්තෙන් පේන තනිකර සම්පූර්ණයෙන්ම තියෙන ලීක්ස් වගාවක් මේ පල්ලෙහා. සම්පූර්ණ ලීක්ස් වගාව. ඒකට
හරිම සුන්දර ගමනක් වෙයි. බලමු හැබැයි අපිට උඩ හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ හෝර්න් ප්ලේන්ස් ජාතික උද්‍යානයේ. ඉතින් දැන් ටිකට් ගන්න තියෙන්නේ. ටිකට් කවුන්ටරේ ඕපන් කරනවා 6 to 4 කියලා දාලා තිනවා. වාහන 3ක පොලිමක් තියෙනවා. අපි තාම ඉන්නවා යන්නට. ඒ දැන් ටිකට් ගන්නද වෙන පොලිමක් ගන්නෙත් නැහැ. බලමු ඇතුළට යන ගමන් මෙතන ඉඳන් පහළට තියෙන පොලිම. ටිකට් ගන්න කවුරු යන්න ඕන. කෙනෙක් ගිහලා ටිකට් අරන් එන්න ඔක්කොම කරලා. නැත්තම් මාත් එන්නද? නෑ ඔයා ඉන්න. ඕනේ මං ඉන්නන්න නැත්තම් වාහනේ ගන්න එපේ කාලේ. එන්ටකෝ. මේ ටිකට් පොලි මෙහෙම තමයි තියෙන්නේ. දරංජය තාම හම්බුන්නේ නැහැ. දරංජය යන්නේ නැති. මේ ඉන්නේ දිනුස ටිකට් ගන්න යනවා. සලිත එහෙම කරන්න එපා. ඩෝගා අනිත් කරන්න. හෝර්න් ප්ලේස් වල ටිකට් එකක් අරගෙන ආවා. ඔයාලට වීඩියෝ එක තිබ්බා. එතකොට අපි දැන් ඉන්නේ හෝර්න් ප්ලේන්ස් එක ඇතුලේ නැත්තම් ලෝකාන්තයේ. බලන්න යන කොටසේ තමයි අපි ඉන්නේ. එතකොට අපි දැන් නෙළු බලන්න පොඩ්ඩක් පස්සේ බලන්න ගමේ ඉන්නේ නෙළු. එතකොට මේ නෙළු බලන්න පස්සේ ලෝකාන්තේ ගිහිල්ලා ලෝකාන්තේ නැත්තම් අපි ලංකාවේ තියෙන ලෝකාන්තේ බලන්න ප්‍රධානම ලෝකාන්තයක්. අපි මීට කලින් ගිහින් තියෙනවා මිනි වර්ල්ඩ්ස්න් කීපයක් බලන්න. හුලංගල දැත්ත ඒ වගේ ගිහින් තියෙනවා. ඒතර අදත් අපි යනවා ප්‍රධානම වර්ල්ඩ්ස් එක බලන්න. ගිහිල්ලා එන ගමන් තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ. නෙළු බලන්න. ඒතර මේ ඉන්නේ නෙළු. මේ ඉන්නේ රෝසයි සුදු. මේ තියෙන රෝස නෙළුයි සුදු නෙළුයි. අපේ ගමනට වෙනදා වගේ මේ එකතු වෙලා ඉන්නවා. දිනුෂයි පළවෙනි තාර්ථන දිනුෂ අපිත් එක්ක එකතු වෙන්නේ. දිනුෂ කියලා කියන්නේ අපි විශේෂයෙන් කතා කරත් ලබන මාසේ බයෝ වලින් එක්සෑම් A level එකේ ඉන්න කොල්ලෙක්. ඊට පිටිපස්සෙන් ඉන්න නිම්සර ෆොටෝග්‍රැෆි සලිත ගුණපාල. ගුණපාල නෙමෙයිද? ඔව්. එතකොට සයන්ස් ගැන අවුරුමක් කියන්න තියෙන්නේ. ડોක්ටර් කෙනෙක් කීමේ මූලික පියවරවල මොනවද? මේකත් වෙන්න වෙන්නේ නැහැ. ඇවිදින්න තාම වෙන්නේ ට්‍රැවල් කෙනෙක් තාම වෙන්න වෙන්නේ. ඉතින් හොඳයි ට්‍රැවල් කෙනෙක් කියලා ශිරාන් අයියා වගේ සල්ලි හොයන්න තමයි එන්නවාද. ඒතර මේ පස්සේ සඳුනි ඉන්නවා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක්. ඒතර අපි ටික තමයි අද අපි ගමන යන්නේ. තාම ධනංජය හම්බුන්නේ නැහැ. මොකද ධනංජය කෝල් ගන්න විදිහක් නැහැ ඇතුළට. සිග්නල් නැහැ. ධනංජය වැටලා. අද නිලුමල් බලන්න ඇවිල්ලා අපි හැමම අපි ගමන වෙනස් කරගත්තා ලෝකාන්තය දක්වා අපි ගමන එක්ස්ටෙන්ඩ් කරගත්තා. එතකොට ඒ එක්ස්ටෙන්ඩ් කරගත්ත ගමනේ අපි දැන් පුංචි ලෝකාන්තය බලන්න ගියා. මම ඔයාලට ඒ වීඩියෝ එක දැම්මා. පුංචි ලෝකාන්තේ ඉඳන් එතන මුඩ කන්දක් තියෙනවා පොඩි. ටික ලොකු ගැප් එකක් තියෙනවා. ඒක මැදින් ආපුවම තමයි අපි දැන් මේ ඉන්න තැනට එන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙතනත් හරිම ලස්සනයි. හැබැයි කිසිම දෙයක් පල්ලෙහා පේන්නේ නැහැ මේ ඔක්කොම. තනිකරම පල්ලමක්. තනිකරම මේක පිස්සුවක්. එතකොට මෙතන පල්ලෙහා තියෙන බලංගොඩ අපි දන්නවා ලංකාවේ තියෙන සුන්දරම දුෂ්කරම ලස්සනම ගම්මාන. අපි ඊළඟ දවසක ඩෙල්ස්ටා අකාගේ පඩි පෙළ ඔය පැත්තෙන් යන් බලංගොඩට යන් අපි ඉස්සරහා ගමන ලෝකාන්තේ නම් ලොකු ලෝකාන්ත නැත්නම් මහා ලෝකාන්තයට යන ගමන් ඉන්නේ. පේනවනේ හරිම ලස්සනයි. ඒ අර මීදුමත් එක්ක මාරම් වයිබ් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඒක අපිට ඇත්තටම ෆෝන් එකකට ගන්න අමාරුයි. S2 ඇවිල්ලා බලන්න ඕනේ දේවල් ස්වභාව ධර්මයාගේ අපූර්ව දායාද. මේ කොච්චර ආවත් කමන්නේ විනාශ කරන්න නැතුව ඇවිල්ලා රැක ගන්න ඕනේ මේ අනාගත පරපුර වෙනුවෙන්. මේ තියෙන නෙළු හැමෝම හොයන නෙළු වසන්තය අවුරුදු 12කට පස්සේ පිපෙන මල් බලන්න අපි ආවා. විශේෂම කියනෝනේ රිවර්ස්ටන් වගේම කබරගල රාක්ෂගල කිනිහිර කන්ද අන්න ඒ වගේ කඳුවරත් මේකට සමානම වයිබ් එකක් තමයි තියෙන්නේ. පෙට්ටිකල විශේෂම නුවර ඒත් කන්දේ පන්සලෙන් ගිහිල්ලා යන්න ඕනි. අර පාර ආපුවම සෙට් වෙනවා මෙන්න මෙතනද. මෙතනින් එහාට තමයි ආයෙත් ගමන පටන් ගන්නෙ. අපි ලෝකාන්තේ පුංචි ලෝකාන්තෙත් බලලා ලෝකාන්තෙත් බලලා යන ගමනක් හරියට අපි යන්න ඕනි. එතකොට අපේ ධනංජය
වෙනද ගමන්සාගේ හම්බුණා. එයාලා ඉස්සරම ලෝකාන්තයට ගිහිලා දැන් නංගිත් එක්ක පුංචි ලෝකාන්තයට යන ගමන් තමයි ධනංජය ඉන්නේ. අපි ධනංජය හම්බ වෙනවා කියලා කතා වුණා. නෙළුමල් බලන්න ගිහිල්ලා. එතෙන්දී අපි හම්බෙමු. සමහරක් විට අපි නෙළුමල් බලන්න යන එකක් නැහැ. මේ ගමන තව කිලෝමීටර් 2කින් අපිට බේකස් වෝටර්ෆෝල් එක බලා ගන්න පුළුවන්. සමහරක් විට අපි වීඩියෝ එක මෙතනින් නවත්තනවා වෙන්නත් පුළුවන්. ඉදිරියටම කරගෙන යන්නත් පුළුවන්. අපි බලමු බේකස් සැල්ලදී කොහොමද අද සෙනඟ ටිකක් කියනවා මේ දවස් ටිකේ ලොන් වීකෙන්ඩ් නිසා අද ටිකක් අඩුයි. කවන්නේ. අපි ගිහලා බලමු කොහොමද බේකස් සැල්ලේ වතුර කොහොමද දියල්ලා කියලා. හරි යාළුවනේ මේක තමයි බේකස් සැල්ල. අපි දැන් වෙලෙන් බේකස් සැල්ලේ ඉන්නේ. හරිම ලස්සනයි. ගොඩක් උස දියල්ලක් නෙමෙයි. හැබැයි ටිකක් පළල ලස්සන දියල්ලක්. ලස්සන ටික පල්ලයට ගලාගෙන යනවා. එතකොට අපි දැන් බේකස් දියල්ලෙන් තව පොඩ්ඩක් සම ගන්නවා. එතකොට අපේ ශ්‍රී ලංකන් ටීවී YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරන්න, Instagram එක follow කරන්න, TikTok එක follow කරන්න, අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි මේ වගේ තවත් ඊළඟ ගමනකින් හම්බෙමු.